සුබම සුබ දවසක්. සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා කොමර්ස් ටියුබ් YouTube නාලිකාව සඳහා. ඔන්න එහෙනම් මම වෙනදා වගේම අදත් ඔයාලට ඉතාමත්ම වැදගත් වටිනා වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා. දැනටමත් ඔයා channel එක subscribe කරලා තියෙනවා නම් ඔයාට notification එකක් එන්න ඇති මේ වීඩියෝ එක upload කරපු ගමන් මම මොකක් ගැනද මේ වීඩියෝ එක අරන් ආවේ කියලා. ඔයා අද නම් මගේ channel එක මුලින්ම නරඹන්නේ ඔයාට පුළුවන් මගේ channel එක subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මාත් එක්ක එකතු වෙලා හිටිය ඔයාලා දන්නවා මගේ channel එකෙන් මේ වෙදි මම අරන් ඇවිල්ලා තියෙන ඔයාලට කොහොමද අපි GP එක නිවැරදිව Calcram first class එකට වැඩ කරන්නේ. එතකොට මම අදලා ඔය කට්ටියට අරන් ඇවිල්ලා තියෙනවා ඒ වගේම first class එකක් ගන්න වැඩ කරන්නේ කොහොමද අපි හරියට. ඒ වගේම මම ඔයාලට අරන් ඇවිල්ලා තියෙනවා ඔය කට්ටියගේ operational management subject එකට අදාළ facility location වගේ subject වලට related video. ඒ වගේම ඔයාලට අරන් ඇවිල්ලා තියෙනවා මම linear programming කොහොමද කරන්නේ, ඒ වගේම transportation problem, ඒ වගේම ඔයාලට මම අරන් ඇවිල්ලා තියෙනවා management science වලට අදාළ වෙන ගොඩක් lessons අරන් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මම ඉදිරියටත් ඔයාලට තවත් වැදගත් වටිනා වීඩියෝ රාශියක් අරන් එන්න මම plan කරලා තියෙනවා. ඔයා දැනටම chartered double AT කරන කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයා මේ වෙද්දි ඔඩිට් ෆර්ම් එකක් හොයන කෙනෙක් නම් ඔයාගේ යාළුවෝ ඔඩිට් ෆර්ම් හොයනවා නම් ඔයාලට වැදගත් වෙන වීඩියෝ රාශියක් මම මගේ channel එකේ දාලා තියෙනවා. ඒ වගේම මම අලුතෙන් හඳුන්වා දීලා තියෙනවා WhatsApp channel එකක්. එතකොට ඔයාලට පුළුවන් වෙනවා මගේ YouTube channel එකට අදාළ වෙන WhatsApp channel එකට join වෙලා මගේ වීඩියෝස් upload කරපු ගමන්ම ඔයාට දැනගන්න පුළුවන් වෙනවා මේ වීඩියෝ නැරඹීමේ හැකියාව. එහෙනම් අපි යන් අද වීඩියෝ එකට. අද අපි කතා කරන්නේ මොකද්ද මේ ජෙනරල් ඩිග්‍රී එකක් කියන්නේ, මොකද්ද ස්පෙෂල් ඩිග්‍රී එකක් කියන්නේ කියලා. ගොඩක් අය කැම්පස් ආවට දන්නේ නැහැ මොනවද මේ ජෙනරල් ඩිග්‍රී කියන්නේ, මොනවද ස්පෙෂල් ඩිග්‍රී කියන්නේ කියලා. මම අද ඔයාලට සරලව සහ හොඳට තේරුම් ගන්න පුළුවන් විදිහට හැමෝටම තේරෙන විදිහට කියලා දෙන්නම් කොහොමද ජෙනරල් ඩිග්‍රී එකක් වෙනස් වෙන්නේ, කොහොමද ස්පෙෂල් ඩිග්‍රී එකක් වෙනස් වෙන්නේ කියලා. මූලිකවම ජෙනරල් ඩිග්‍රී එකක් කියලා කියන්නේ අවුරුදු 3කින් ඉවර වෙන ඩිග්‍රී. හැබැයි අවුරුදු 4ක් තියෙන ඩිග්‍රී වලට අපි කියනවා ස්පෙෂල් ඩිග්‍රී කියලා. කොමර්ස් සබ්ජෙක්ට් වලට අදාළ ගොඩක් වෙලාවට තියෙන්නේ ස්පෙෂල් ඩිග්‍රී. හැබැයි ආර්ට්, සයන්ස් වගේ ඒවට ජෙනරල් ඩිග්‍රී වගේම ස්පෙෂල් ඩිග්‍රී තියෙනවා. එතකොට එකම බැච් එකෙන් ඕ කට්ටියගේ එක්සෑම් වලදී ගන්න ලකුණු බේස් කරන් තමයි ගොඩක් වෙලාවට ජෙනරල්ද කරන්නේ ස්පෙෂල්ද කරන්නේ කියලා ඔය කට්ටියව තීරණය කරන්නේ. හැබැයි ගොඩක් කොමර්ස් කරන කට්ටියට නම් එහෙම ප්‍රශ්නයක් නැතුව කොහොමත් අවුරුදු 4ක ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා කැම්පස් එකේ. ඕ කට්ටිය ජෙනරල් ඩිග්‍රී ගන්න කරන්නේ ඕ කට්ටියට හම්බෙන්නේ ක්‍රෙඩිට් 90යි. ඕ කට්ටියගේ සබ්ජෙක්ට් වලට දීලා තියෙනවා වෙන වෙනම ක්‍රෙඩිට්ස්. ඒ ක්‍රෙඩිට්ස් වල වටිනාකම ජෙනරල් ඩිග්‍රී එක කරන කෙනෙක්ට තියෙන්නේ 90යි. හැබැයි ස්පෙෂල් ඩිග්‍රී කරන කෙනෙක්ට නම් ක්‍රෙඩිට් 120ක් තියෙනවා. ඒ කියන්නේ ඔයා ඉගෙන ගන්න සබ්ජෙක්ට් ගන්න වැඩි වෙද්දි ඒවට තියෙන ක්‍රෙඩිට් ගන්න වැඩි වෙද්දි ඔයාගේ තියෙන පිළිගැනීම වැඩි වෙනවා ස්පෙෂල් ඩිග්‍රී එකක් කරද්දි. කියන්නේ ඔයාලට ක්‍රෙඩිට් 120ක් සපුරාලා යන්න පුළුවන්. ඊට අමතරව ඔයාලා අහලා ඇති රිසර්ච් කරනවා කියලා. ගොඩක් දුරට ජෙනරල් ඩිග්‍රී කරන අයට රිසර්ච් කරන්න නැහැ. හැබැයි ස්පෙෂල් ඩිග්‍රියක් නම් ඔයා කරන්නේ ඔයාට පුළුවන් වෙනවා රිසර්ච් එකක් කරන්න. ඊට පස්සේ රිසර්ච් එක පබ්ලිෂ් කරන්න පුළුවන්. එතකොට ඔයාලා ස්පෙෂල් ඩිග්‍රී එකක් කරද්දී ගොඩක් වෙලාවට කරන්නේ කිසියම් විශේෂ ක්ෂේත්‍රයකට ඔයාගේ දක්ෂතාවය චෙක් කරලා බලලා ඒ විශේෂ ක්ෂේත්‍රයට ස්පෙෂල් වෙන එක තමයි මේ ස්පෙෂල් ඩිග්‍රී එකෙන් වෙන්නේ. එතකොට මේ ස්පෙෂල් ඩිග්‍රී ගන්න අයට ඕ කට්ටියගේ ඩිග්‍රී එක අනුව ෆස්ට් ක්ලාස්, සෙකන්ඩ් අපර්, සෙකන්ඩ් ලෝවර් කියලා ඩිග්‍රී කැටගරිස් හැදෙනවා. එතකොට මේ ස්පෙෂල් ඩිග්‍රී කරන අයගේ ෆස්ට් ක්ලාස්, සෙකන්ඩ් අපර් තියන අයට ලෙක්චර් පෝස්ට් වලට යන්න ඉතාමත්ම ඉහළ හැකියාවක් තියෙනවා. ඒ වාසියක් තියෙනවා ස්පෙෂල් ඩිග්‍රී එකක් කරන ඔයාට. හැබැයි වර්තමානයේ සමහර රැකියා සඳහා ජෙනරල් ඩිග්‍රී එකනොත් යන්න අවස්ථාව තියෙනවා. ඒක නිසා ඔයා කොයි වෙලේකවත් හිතන්න එපා ජෙනරල් ඩිග්‍රී එකක් කරනවා නම් ඒක ගැන දුක් වෙන්න එපා. ඔයාගේ ඩිග්‍රී එක කරන්න. මොකද ජෙනරල් ඩිග්‍රී එකට පවා වැලිඩ් එකක් තියෙනවා ජොබ් මාකට් එකේ.
එතකොට තව ස්පෙෂල් ඩිග්‍රී කරන අයට පුළුවන් නම් මාස්ටර් කරද්දී ප්‍රයොරිටි එකක් හම්බ වෙනවා. ඔය කට්ටියට වෙනත් රටවල මාස්ටර් එකක් කරන්න. ගොඩක් රටවල මාස්ටර් කරද්දී ස්පෙෂල් ඩිග්‍රී එකක් තියෙන්න ඕන කියලා එයාලා මෙන්ෂන් කරලා තියෙනවා. ඒ වගේම ජොබ් වේකන්සි වල ගත්තත් ඔය කට්ටියට වැඩි ප්‍රයොරිටි එකක් හම්බ වෙන්නේ ස්පෙෂල් ඩිග්‍රී කරපු අයට. එතකොට ඔයාලට මම හිතනවා සරල අවබෝධයක් ලැබෙන්න ඇති කියලා මොකද්ද මේ ජෙනරල් ඩිග්‍රී කියන්නේ? ඒ වගේම මොකද්ද මේ ස්පෙෂල් ඩිග්‍රී කියන්නේ කියලා. එතකොට මම ඉදිරියේදී අරන් යනවා ජෙනරල් ඩිග්‍රී තියන අයට ඇප්ලයි කරන්න පුළුවන් ජොබ් වේකන්සි මොනවද? ඒ වගේම ස්පෙෂල් ඩිග්‍රී තියන අයට මොනවද ඇප්ලයි කරන්න පුළුවන් ජොබ් වේකන්සි? ඒ වගේම මම තව ගොඩක් වටිනා වීඩියෝ රාශියක් අරන් ඉන්න ප්ලෑන් කරන් ඉන්නවා. ඒ වීඩියෝ මොනවද කියලා බලන්න ඕන නම් ඔයත් දැම්ම channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් මම අදට මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ස්තුතියි.